ඉතින් මතක තියාගන්න ඔයා යූස් කරන හැම AI tool එකම ඔයාගේ privacy එකට බලපාන. සමහර AI tools තියෙනවා ඔයාගේ privacy එකට බලපානවා. ඒ කියන්නේ ඔයා අප්ලෝඩ් කරන ඔයාගේ මොකක් හරි ෆොටෝ එකක් වීඩියෝ එකක් සමහර අපිට ලීක් වීමේ ප්‍රවණතාවය තියෙනවා. ඒක නිසා AI tools use කරද්දී ඔයා හරි පරිස්සමෙන් use කරන්න. ඉතින් ඒකට මම secure solution එකක් තියෙනවා. ඒක තමයි Pinokio කියන website එක. ඉතින් මේ website එක හරහා පුළුවන් ඔයාට text to image generate කරන්න, ඒ වගේම AI background removing මේ හැම දෙයක්ම උඩ තව වැඩ ගැලී තියෙනවා. අපි බලමු මෙන්න මේ Pinokio software එක. ඇත්තටම කියොත් මේක software එකක්. ඉතින් මේ software එක use කරලා කොහොමද අපි අපේ එදිනෙදා වැඩ කටයුතු කරගන්නේ කියලා. ඉතින් මුලින්ම ඇවිල්ලා ඔයා මේකේ pinokio.computer කියන website එකට ඇවිල්ලා ඔයා මේක download කරගන්න. download කරගත්තට පස්සේ මේක installations page එකට යනවා. ඇවිල්ලා ඔයා මේකේ ටිකක් යතට යනවා. එරස මෙතනින් බලාගන්න පුළුවන් ඔයාගේ requirements ඒවා බලන්න අවශ්‍ය නැහැ. ඔයාලට අවශ්‍ය නම් බලාගන්න. Windows කියන මේක මම දැන් select කරනවා. ඔයාගේ මෙතන ඇත්තේ Linux හරි මොකක් හරි වගේ operating system එකක් හදාලා කරන දේ. ඉතින් ඒකට ක්ලික් කරාට පස්සේ අපේ downloading process එක බලාගන්නකෝ. ඉතින් මෙගාබයිට් 90ක් වගේ වෙනවා මේ software එක. zip file එකක් විදිහට තමයි compress වෙලා තමයි මේක download වෙන්නේ. අපි download කරලා අපේ Pinokio software එක ඇවිල්ලා download වෙලා තියෙනවා. ඉතින් මේ software එක install කරගන්න ඇවිල්ලා ඔයාලා path එකට යන්න ඕනේ. path එකට ගිහිල්ලා මේක right click කරලා extract files කියන එකට click කරලා ඔයාගේ අදාළ තැනට location එක මෙතන save කරලා new folder හරි මොකක් හරි දීලා ඉතින් මෙතන download කියන තැනට මම save කරන්න අවශ්‍ය නැහැ. මම මෙතනින් desktop එකට මගේ ලේසියට එක්කලා මම desktop එකේ folder එකක් හදාගෙන එතන extract කරන්න software එක. හරි. ඉතින් මම දැන් අදාළ තැන්ට ගියට පස්සේ මෙන්න මේ විදිහට තමයි software එක බලා ගන්න හම්බෙන්නේ. මම පොඩ්ඩක් මේකේ view එක ලොකු කරන්නම්. හරි. ලොක් කරාට පස්සේ මෙන්න මේ වගේ software එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. මේ software එක right click කරලා run as administrator කියන බටන් එකට click කරන්න. ඊට පස්සේ software එක මෙන්න මේ විදිහේ window එකකින් open වෙනවා. මේක protected software එකක් මෙහෙම තිබ්බට ඔයා more info කියන එකට click කරාට පස්සේ ඔයාගේ run anyway කියන බටන් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඇවිල්ලා මේක ඔයාගේ සිස්ටම් රික්වයර්මන්ට් එක විදිහට සිස්ටම් රික්වයර්මන්ට් එකේ හැටියට ඔයාගේ ඉන්ස්ටෝලේෂන් එක ගත වෙන්න යන කාලය ඩිපෙන්ඩ් වෙනවා. දැන් මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මේක කිසිම අවුලක් නැහැ. ඔයාලගේ තීම් එක මෙතන සිලෙක්ට් කරලා ඒ වගේම මොන වගේ පාත් එකද මේක සේව් කරන්න ඕනේ කියලා දාලා මම මෙතන ඩාර්ක් කියලා දාලා මේක සේව් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට කියනවා වින්ඩෝ එක ක්ලෝස් කරන්න එපා. මෙන්න මේ විදිහට ඕපන් වෙනවා Pinokio software එක. ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ visit discover page කියන එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලව අරගෙන යනවා Pinokio ලගේ software තියෙන page එකට. ඉතින් මෙතනදී ඔයාලට අවශ්‍ය software එක download කරලා වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉතින් AI tools ගත්තාම විශාල ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඔයාලට ඇති තරම් වැඩ කටයුතු කරගන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට එකක් ඕගොල්ලන්ට පෙන්නන්න. පළවෙනි software එක තමයි මම මෙතනදී use කරනවා background removing tool එක. ඉතින් මම ඒක ඔයාලට පෙන්නන්නම්. background බලගන්න පුළුවන්. වීඩියෝ එකක පවා අපිට background එක remove කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතනදී ක්ලික් කරලා අපිට වීඩියෝ එක background එක remove කරන software එක මෙතනින් download කරලා ඒක කරගන්න පුළුවන්. දැන් මේක වීඩියෝ එකක් නැති නිසා මම මේක පෙන්නන්න යන්නේ නැහැ. අපි වෙන එකක් බලමු. තව අපි බලමු remove කියලා. අපි image remove තියනවාද බලමු. ඉතින් මෙතන different image field කියලා එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ගත්තොත් අර පිටිපස්සේ තියෙන background අයින් කරන background එකේ අර තියෙන කොටස් වගේ කැරි අයින් කරන scene එකක් එකේ තියෙන්නේ. අපි මෙහෙම දැන් කරමු. අපි බලමු මෙතනදී text to image එකක් නෑ. image කියලා ගහපුවම image වලට අදාළ කරන tools ඔක්කොම එනවා. අපි බලමු මේක ඉස්සර තිබ්බා text to image generate කරන tool එක. මේක ඇහිතරන් tools තියෙනවා හොයාගන්න තමයි අමාරු අපිට search කරලා. පොඩ්ඩක් නිකන් ඉන්න ගමන් බලන්න. ඉතින් ගොඩ තැන්වල තියෙන pro feature එකක් වෙන voice cloning feature එකක් මේක ගන්න පුළුවන් free. ඒ කියන්නේ ඔයාගේ වගේ voice එකක් දාලා එක text to voice generating tool එකක්. ඇත්තටම මෙතනදී මේගොල්ලෝ කියන විදිහට cloning, cleaning, second performance, local personal
ඒ කියන්නේ සකන් 20 වගේ තමයි ගන්න පුළුවන් කියලා කියන්නේ. මේක try කරලා බලන්න. මේක voice cloning software එකක්. මම නම් තාම try කරේ නැහැ. try කරලා මොනවද වෙන්නේ කියලා මේ software එක ගැන කියන්න. ඉතින් මේකේ අදිතරම් softwares තියෙනවා. මට ඒක තමයි ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ. අපි බලමු. ඉතින් මට තව software එකක් හම්බුණා ඕපන් වයිස් කියලා. ඉතින් මේකෙත් කරන්න තියන්නේ අපේ වොයිස් එක දීලා ඒක වොයිස් එක ක්ලෝන් කරලා ඒ විදිහේ දවල්ට ඉංග්‍රීසි එක්ස්ප්ලেইন කරන්න බෑ කියමුකෝ. ඒ විදිහට ඔයාලට ඉංග්‍රීසි එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ලැන්ග්වේජ් එකක් එක්ස්ප්ලেইন කරගන්න පුළුවන්. මේක හරියටම වටින්නේ ඔයාට මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් තිබ්බොත් ඒ ස්ක්‍රිප්ට් එක ඒ වෙලෙම ඔයා කියන්න අවශ්‍ය නැහැ. ඒක ජෙනරේට් කරගන්න පුළුවන් ඉතාලම ඉක්මනට. ඉතින් ඒ වගේ මෙතන ටූල්ස් ගණනාවක් තියෙනවා. try කරලා බලන්න. මම ඔයගොල්ලන් try කරන්න කියන්නේ මම මේ ඉන්නේ කියනකට වඩා ඔයා මේක ඇවිල්ලා try කරාට පස්සේ තමයි ඔයාට ඔළුවට එන්නේ මේකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඉතින් try කරලා බලන්න ඇවිල්ලා try කරලා බලලා result එක පහළ description එකේ දාන්න. ඇතිතරම් මෙතන tools තියෙනවා. ඊටම වටින tools තියෙන්නේ සාමාන්‍ය web browser එකේ ගත්තොත් ඔයාලට pro feature access කරන්න තියෙන tools ඇතිතරම් මෙතන තියෙනවා. දැන් මේව එහෙම තනිකර දෙන්නේ මම websites වල දැකලා තියෙනවා. මේක දෙන්නේ තනිකරම ගත්තොත් pro features වලට. ඒ කියන්නේ ඔයාලට payment එකක් ගෙවලා තමයි මේවා ඔයාලට access කරන්න හම්බෙන්නේ. නමුත් මේකට ගියාට පස්සේ ඔයාලට free download කරගන්න පුළුවන්. download කරගෙන use කරන්න පුළුවන්. ඉතින් ඉතාලම වටින software එකක්. ඒ මම මේකේ ඉස්සරහට වීඩියෝ එකක් ගෙන්නම්. මේක ඇතුලේ තියෙන softwares දිගහැරලා බලලා ඒ ගැන වීඩියෝ එකක් ගෙන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.